දවසක් ප්‍රාර්ථනා කරන ඕගොල්ලෝ හැමෝටම අද ඉඳන් අපි සාකච්ඡා කරන්නේ අපේ YouTube channel එකෙන් දේශපාලන විද්‍යාව 12 වසරේ තියෙන 6 වෙනි පාඩම. ඒ කියන්නේ අපි මේ දක්වා 1 සිට 6 දක්වා තියෙන පාඩම් වල සියලුම කොටස් අපි වීඩියෝ වලින් ඕගොල්ලන්ට අරගෙන ඇවිල්ලා තිනවා ඕගොල්ලන්ගේ අධ්‍යයනයේ පහසුව සඳහා. අද ඉඳන් අපි කතා කරන්නේ දේශපාලන විද්‍යාව 12 වසරේ ගුරුවත් පොතේ නැත්තම් ඕගොල්ලෝ ඉගෙන ගන්න 6 වෙනි ඒකකය. ගැටුම් හා ගැටුම් සමතනය. ඇත්තටම මේකේ කිව්වොත් එහෙම හැඳින්වීමක් වශයෙන් තමයි මේ වීඩියෝ එක කරන්නේ. ලෝකේ තියෙන ගැටුම් වර්ගය කියන්නේ වලි. අපි අපේ වචනෙන් කියනවා වලියක්නේ. වලියක් අර විදග්ධ විදිහට නැත්තම් ශාස්ත්‍රීය විදිහට අපි හඳුන්වන්නේ ගැටුමක් කියලා. ගහ ගන්න එකක්, මරා ගන්න එකක්, යුද්ධයක්, අනතුරක්, ගැටුමක් වගේ එක එක නම් වලින් මේ ගැටුම කියන එක අපි හඳුන්වනවා. ඒවට අපි පාඩම ඇතුලේ මේක හඳුන්වන්නේ සම්පූර්ණයෙන්ම ගැටුම් වශයෙන්. එතකොට මේකේ අපි කරන්නේ තනිකරම මේ ගැටුම් පාඩම පිළිබඳව ඕගොල්ලන්ට මම සරලව හැඳින්වීමක් කරනවා අනිත් පාඩම් වල වගේ. මොකද ඕනම පාඩමක තියෙන්නේ මොනවද, ඒක පටන් ගන්නෙ මොනවෑන්ද කියන එක ගැන ඔළුවේ තියෙන්න ඕන. එතකොට තමයි ඕගොල්ලන්ට හරි අදහසක් මේ පාඩම ඇතුලෙන් ගන්න පුළුවන් වෙන්නේ. අපි බලමු මොකද්ද මේකෙන් අපි ඉගෙන ගන්න යන්නේ කියලා. හැඳින්වීම. හරි. ඔන්න පළවෙනි පොයින්ට් එකෙන් ඉඳන් පැහැදිලි විදිහට යන්න. වර්තමානයේ වන විට ගැටුම් සමතන අධ්‍යයනය පුළුල් විෂය ධාරාවකි. ඒ කියන්නේ වර්තමාන ලෝකේ ගැටුම් සමතන අධ්‍යයනය කියන්නේ මොකක් හරි ගැටුමක් සමතනය කරනෝ නැත්තම් තියෙන ගැටුමක් වළක්වන එක පුළුල් විෂය ධාරාවක්. හරියටම හරි. දැන් අපි කතා කරොත් එහෙම ගැටුම් සමතනය පිළිබඳව ලංකාවේ ලෝකයේ විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා පවා තියෙනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ තියෙනවා සාමය හා ගැටුම් කළමනාකරණය කියලා අපි වගේ ආර්ට්ස් කරපු අයට ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන් ඩිග්‍රියක්. ඔන්න එතකොට අපිට පැහැදිලි වෙනවා මේ වර්තමානයේ වන විට ගැටුම් සමතනේ නැත්තම් ගැටුමක් වළක්වා ගන්න එක පිළිබඳව අධ්‍යයනය කරන එක ලොකු විෂය පතයක්, ලොකු සිලබස් එකක් වෙලා තියෙනවා කියලා. ඊළඟ පොයින්ට් එක. එය දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව, නීතිය, ජාත්‍යන්තර සබඳතා යන ශාස්ත්‍රවල වැදගත් අධ්‍යයන ශාඛාවකි. ඔන්න මේක ඉතාමත් වැදගත්. මේ ගැටුම් හා ගැටුම් සමතනය කියන එක ප්‍රධාන වෙන විෂයන් ටිකක් මෙතන කියනවා. දේශපාලන විද්‍යාව. ඔන්න අපේ සබ්ජෙක්ට් එක. ඒක ඇතුලේ කොහොමද ගැටුම් තියෙනවා. දේශපාලනය කියන්නේම මොකක්ද? බල අරගලයක් නැත්තම් බලය අතර පවතින බලය අතර පාර්ශව දෙකක් හෝ කිහිපයක් අතර පවතින ගැටුමක් දේශපාලනය කියලා සරලව කියන්නේ. සමාජ විද්‍යාව කියලා කියන්නේ සමාජය පිළිබඳව හදාරන විද්‍යාව. හරිද? සරලව මං විෂය ගැන කියන්න. එතකොට බං සමාජයේ ඉන්නේ මිනිස්සුනේ ගැටුම් ඇති කරගන්නේ. එතකොට සමාජ විද්‍යාව ඇතුළේ ගැටුම් තියෙනවා කියලා ඕගොල්ලෝ මතක තියාගන්න ඕන. නීතිය අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මොකද නීතිය ඕන වෙලම තියෙන්නේ. නීතිය ලෝකේ හදලම තියෙන්නේ ගැටුමකට නැත්තම් අර්බුදයකට පිළිතුරු හොයන්න. ජාත්‍යන්තර සම්බන්ධතා, ඉන්ටර්නැෂනල් රිලේෂන්ෂිප්. ඕකනම් ඉතින් ඕනෙමයි. මේ දවස්වල කොහොද යන්නේ යුද්ධයක් ඉරානෙයි කොහෙද ඊශ්‍රායලෙයි. අන්න ජාත්‍යන්තර සම්බන්ධතා වලට ගහ ගන්නවා. රටවල් අතර ගහ ගන්නවා. එතකොට මේවා ප්‍රධාන වශයෙන්ම ඔය යුද්ධය කියන අති විශාල ගැටුම් සම්භවයේ තියෙන නැත්තම් යුද්ධය කියන්නේ ගැටුමේ තියෙන උච්චතම අවස්ථාව විදියට අපි සලකන්නේ. කෙසේ වෙතත් මේ කරුණෙන් ඕගොල්ලෝ පැහැදිලි කරගන්න ඕන මේ ගැටුම් හා ගැටුම් අධ්‍යයනය කියන අපේ මාතෘකාව දේශපාලන විද්‍යාව කියන විෂය, සමාජ විද්‍යාවේ, නීතියේ, ජාත්‍යන්තර සම්බන්ධතා කියන විෂයේ අධ්‍යයනය කරනවා නැත්තම් අපි ඉගෙන ගන්නවා කියන එක. තුන්වෙනි පොයින්ට් එක. ගැටුම් හා ගැටුම් සමතනය පිළිබඳ අධ්‍යයනයේ දේශපාලන විද්‍යා විෂය ක්ෂේත්‍රයට පැමිණියේ 1980 දශකයේ තුල. ඉතාමත් වැදගත් මේක හයිලයිට් කරගන්න. අපේ සබ්ජෙක්ට් එක නැත්තම් පොලිටිකල් සයන්ස් වලට මේ ගැටුම් පිළිබඳව අධ්‍යයනය කිරීම ශාස්ත්‍රීයව ආවේ 1980 දශකයේ තුල. හරිද? 1980 දශකයේ ආවා කියන්නේ දැන් තාම වෙන්නේ අවුරුදු 45යි. ඒ කියන්නේ පරණ නෑ. අපි ළඟදි තමයි මේ ගැටුම් අධ්‍යයනය පිළිබඳව ඉගෙන ගන්න දේශපාලන විද්‍යාඥයෝ ගේමට බැහැලා තියෙන්නේ. මතක තියාගන්න ඕන මේක. හොඳට මතක තියාගන්න ඕන 1980 ඉඳන් තමයි දේශපාලන විද්‍යාව විශේෂ ක්ෂේත්‍රයේට මේ ගැටුම් සමතනය, ගැටුම් අධ්‍යයනය, ගැටුම් හැදෑරීම කියන මාතෘකා ආවේ කියලා.
ඊළඟට මම මේකත් දාලා තියෙන ඕගොල්ලන්ගේ වැදගත්කමට මෙම පාඩමේදී අවධානය යොමු කරන කොටස් තුන. මේ තුන ගැනත් ඔළුවේ තියාගන්න. එතකොට පාඩම ගලාගෙන යන විදිය පිළිබඳව ඕගොල්ලන්ට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. පළවෙනි එක ගැටුම් නිර්වචනය කර තේරුම් ගැනීම. ගැටුම් නිර්වචනය කරනවා කියන්නේ බං අපි මේකෙදි ගැටුම් වර්ග කීපයක් හඳුනා ගන්නවා. ඒවා හරියට හඳුනා ගන්න පුළුවන් වෙන එක තමයි ඔය ගැටුම් නිර්වචනය කියලා කියන්නේ. හරිද? මම ඒක ඉස්සරහා වීඩියෝ වලදී කියන්නම් කොහොමද මේ ගැටුම් වර්ගීකරණය වෙන්නේ කියලා. සරල, කෘත්‍යවාදී, දේශපාලනික එහෙම තියෙන සෙට් එකක්. ඒක ගැන තමයි ඔය කියන්නේ. දෙවැනි එක ගැටුම් සමතනය නිර්වචනය කර තේරුම් ගැනීම. ඒ කියන්නේ ගැටුම් සමතනය කරනවා කියන්නේ ගැටුමක් තියෙන තත්ත්වයෙන් වළක්වලා ගැටුම හොඳ පැත්තකට අරන් යන එක ගැන නිර්වචනය කරනවා කියන්නේ ඒක විස්තර කරලා තේරුම් ගන්නවා කියන එක. එතකොට මේ පාඩමේ අපි අන්තිමටම කතා කරන්නේ සාමය ගොඩනැගීම හා ප්‍රතිසන්දානගත වීම ගැන තේරුම් ගැනීම. ඒ කියන්නේ ගැටුමක් කොහොම හරි යම්කිසි අර උඩ කියන සමතන ක්‍රමවේදයකින් ඉවර කරලා නැත්තම් සමතනය කරාට පස්සේ ඒ සමාජ තුල සාමය ගොඩනගා ගන්නවා කියන එකයි. ඒ වගේම ප්‍රතිසන්දානගත වෙනවා කියන්නේ අර ගහ ගන්න කලින් ඉදියා වගේ යාළුවෝ වගේ ඉන්න සීන් එකයි ගැනත් අපි මේකෙන් තේරුම් ගන්න ඕන. ඔන්න මම සුපිරි හැඳින්වීමක් මේ ගැටුම් හා ගැටුම් සමතනය කියන අපේ අලුත් පාඩම ගැන කියලා දුන්නා. හරි. ඕගොල්ලන් මේ WhatsApp එකට එහෙම ගොඩක් messages දාලා තිනවා. ඒ කියන්නේ ක්ලාස් වල details දාලා ඕගොල්ලන්ට මේ පාර 2025 A level 26 A level 27 A level ඔය සියලු පන්ති වලට මම දේශපාලන විද්‍යාව පන්ති ඔන්ලයින් තියෙනවා. ඕගොල්ලන්ට ඒවා පිළිබඳව විස්තර දැනගන්න ඕන නම් මගේ නම්බර් එක මම description එකේ දානවා. ඒකට message එකක් දාන්න. ඊට පස්සේ අපි දැන් මේකේ ඉතිරි වීඩියෝ ටිකකින් ඉස්සරහ දවසේදී හමුවෙමු.